ආයිබෝවන් රිසිරාස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම අදස්ථාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු මකර ලග්න හිමියන්ගේ විවාහයට වඩා සුදුසු අනෙකුත් ලග්න හිමියන් කවුද කියලා. මේක සම්පූර්ණයෙන්ම ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් විතරයි. ඒ බව හොඳට මතක තියාගෙන මේ වීඩියෝ නරඹන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා. ඊට කලින් අපි බලමු මකර ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ කීපයක්. විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ගේ අධිපතියා ග්‍රහයා වන්නේ ශනි. ඒ වගේම මකර ලග්න හිමියන් කියන්නේ පෘථිවි රාශිය. පොදුවේ ගත්තාම මකර ලග්න හිමියන් කියන්නේ හම්බ කරන්න මහන්සි වෙන්න හරිම දක්ෂ පිරිසක්. ඒ වගේම නීතිකරුකයි. අසාධාරණයට එරෙහිව කතා කරන පිරිසක්. ඒ වගේම කවුරු හරි කෙනෙක් වංචා කරනවා නම් රවටනවා නම් මේ අය ඒකට කොහෙත්ම කැමති නැහැ. තීරණ ගැනීමේදී ගොඩක් දුරට හිතනවා. මේ තීරණ ගැනීමේදී බොහෝ දුරට හිතන එක ඍණාත්මක වගේම ධනාත්මක පැත්තක් තියෙනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවල ගොඩාක් දුරට හිතන්න ගියාම එයාලට හොඳ අවස්ථා මගහැරෙන්න පුළුවන්. කෙසේ වෙතත් ගොඩාක් දුරට හිතාමතා තීරණයක් ගන්න නිසා සමහරක් දේවල් යහපත්වත් සිද්ධ වෙනවා. මකර ලග්න හිමියන්ට කාගේ හරි උපදේශයක් මඟ පෙන්වීමක් මාර්ගෝපදේශනයක් තිබ්බොත් ඊටමත් ඉක්මනටම දියුණු වෙනවා. ඒගොල්ලෝමයි මකර ලග්න හිමියන් අන් අයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මකර ලග්න හිමියන්ට ඒ වගේම තමයි මේ රැකියාවක් කරනවට වඩා තමන්ගේම උප්පයක් සහ ස්වයං රැකියාවක් තමන්ගේම ව්‍යාපාරයක් කරනවා නම් වඩාත් ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම මකර ලග්න හිමියන් කියන්නේ සහෝදරයන්ට ගොඩක් සහෝදර සහෝදරයන්ට ගොඩක් උදව් කරන පිරිස. ඒ වගේම මේ අය පවුලේ අයට ගොඩක් ආදරේ. ඒ වගේම තමයි මේ අය ප්‍රතිපත්තියක් ඇතුව ජීවත් වෙන පිරිසක්. එහෙමනම් අපි දැන් බලමු මකර ලග්න හිමියන්ගේ විවාහයට වඩා සුදුසු ගැළපෙන ලග්න හිමියන් කවුද කියලා. මකර ලග්න හිමියන්ට මේෂ ලග්න හිමියන් විවාහයට ගැළපෙනවද කිව්වොත් සාමාන්‍ය ගැළපීමක් තියෙනවා. මකර ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ ශනි, මේෂ ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ කුජ. ඉතින් මේෂ ලග්න හිමියන් කියන්නේ අග්නි රාශියක්, මකර ලග්න හිමියන් කියන්නේ භූමි රාශියක්. මේ දෙකේ ශක්තියින් අතර නම් ගැළපීම ටිකක් තරමක් දුරට අඩුයි. නමුත් මේ දෙදෙනාටම ප්‍රතිපත්තියක් ඇතුව ජීවත් වෙනවා. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් නම් හොඳ දියුණුවක් දෙදෙනෙක් විවාහ වුණොත් ඇති කරගන්න පුළුවන්. නමුත් අර ආදරය සම්බන්ධයෙන් ආකර්ෂණය නම් ටිකක් අඩුයි. නමුත් ඔබ දැනටමත් ආදර සම්බන්ධතාවයක ඉන්නවනම් හොඳ කේන්දර ගැළපීමක් සිදු කරලා විවාහ වෙන්න කියලා අපි ඉල්ලනවා. මකර ලග්න හිමියන්ට වෘෂභ ලග්න හිමියන් ගැලපෙනවද කිව්වොත් වඩාත් හොඳින් ගැලපෙනවා කියලා සතුටින් කියන්න පුළුවන්. මකර ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ ශනි, වෘෂභ ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ සිකුරු. මේ දෙදෙනාගේම මේ අධිපතිවරුන් වඩාත් හොඳින් ගැලපෙනවා. ඒ වගේම මකර සිට වෘෂභ කියන්නේ පස්වෙනි රාශිය. ඒ වගේම භූමි රාශියක් මේ දෙකම. ඒ නිසා මේ ශක්තියින් අදහස් හොඳට ගැලපෙනවා මේ දෙදෙනාගේ. ඒ වගේම ආදරය සම්බන්ධයෙන්, සෙනෙහස සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ආකර්ශනීය බවක් තියෙනවා. මේ මකර ලග්න හිමියන් වගේම වෘෂභ ලග්න හිමියන් දෙදෙනාම කැපවීම කරනවා. ඒ වගේම මොනවා හරි මතභේදයක් සිදු වුණොත් ඉක්මනටම විසඳ ගන්නවා. ඉතින් මේ නිසා මකර ලග්න හිමියන්ට වෘෂභ ලග්න හිමියන් විවාහයකට වඩාත් හොඳින් ගැලපෙනවා. මකර ලග්න හිමියන්ට මිථුන ලග්න හිමියන් විවාහයකට ගැලපෙනවද කිව්වොත් ගැලපෙන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මේ මකර ලග්න හිමියන් හා මිථුන ලග්න හිමියන්ගේ ශක්තියින් ගොඩාක් වෙනස් වගේම ගති ලක්ෂණ වෙනස්ම වෙනස්. ඉතින් මේ නිසා දෙදෙනෙක් විවාහ වුණොත් ගැටෙන්න ඇති වෙන්න පුළුවන්. ආදරය සම්බන්ධිනුත් ආකර්ෂණය ටිකක් අඩුයි. විවාහයකට දැන්මත් ඔබ දෙදෙනෙක් ආදර සම්බන්ධතාවය පවතිනවා නම් විවාහයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ කේන්දර ගැලපීමක් කරලා විවාහයකට යන්න කියලා අපි ඉල්ලනවා. මකර ලග්න හිමියෙකුට කටක ලග්න හිමියෙක් විවාහයකට ගැලපෙනවද කියලා බැලුවොත් සාමාන්‍ය ගැලපීමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සම්පූර්ණ හොඳ ගැලපීමක් තියෙනවා කියලා නම් කියන්න බෑ. නමුත් සාමාන්‍ය ගැලපීමක් තියෙනවා. කටක කියන්නේ ජල රාශියක්, මකර කියන්නේ භූමි රාශියක්. මේ දෙක අතර නම් සාමාන්‍යයෙන් හොඳ ගැලපීමක් තියෙනවා. නමුත් කටක ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ සඳු. මෙතනදී මේ කටක ලග්න හිමියන් වැඩිදුරට ගොඩක් හිතන නිසා මේ මකර ලග්න හිමියන් සමග මතභේද සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. කොහොම හරි කෙනෙක් කැපවීම කරනවා නම් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වාගෙන යන්න පුළුවන්. ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් මකර ලග්න හිමියෙක් සහ කටක ලග්න හිමියෙක් හොඳ කේන්දර ගැලපීමක් කළා විවාහයකට යන්න කියලා අපි ඉල්ලනවා.
මකර ලග්න හිමියෙකුට සිංහ ලග්න හිමියෙක් විවාහයකට ගැලපෙනවද කිව්වොත් ගැලපෙන්නේ නැහැ කියලා තමයි අපිට කනගාටු වෙනුණත් කියන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ෂෂ්ටාංග රාශි විවාහයකට ගැලපෙන්නේ එතරම් දුරට ගැලපෙන්නේ නැහැ. මකර සිට 6 වෙනි තමයි සිංහ රාශිය කියන්නේ. එතකොට විවාහයකට එතරම් සිදුසු නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන් කියන්නේ අග්නි රාශියක්. මකර කියන්නේ භූමි රාශියක්. මේ දෙක අතර ශක්තිනුත් එතරම්ක් දුරට නොගැලපීමක් තියෙනවා. දැනටමත් මකර ලග්න හිමියෙක් සහ සිංහ ලග්න හිමියෙක් විවාහ වෙනවා නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍ර ගැලපීමක් කරන්න කියලා ඉල්ලනවා. මකර ලග්න හිමියන්ට කන්‍යා ලග්න හිමියෙක් විවාහයකට ගැලපෙනවද කිව්වොත් වඩාත් හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. මකර ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ ශනි, කන්‍යා ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ බුධ. මේ අධිපති දෙදෙනාත් වඩාත් හොඳින් ගැලපෙනවා. ඒ වගේම මේ ලග්න හිමියන් දෙදෙනාම භූමි රාශි. ඉතින් ශක්තිනුත් අදහස් වඩාත් හොඳින් ගැලපෙනවා. ඒ වගේම ආදරයේ සෙනස සම්බන්ධයෙන් හොඳ ආකර්ෂණයක් තියෙනවා. මේ දෙදෙනාම කැපවීම කරන්නත් පැකිලෙන්නේ නැහැ. අදහස් හුවමාරු කරගන්නවා. ඒ වගේම දියුණු පෞල් ජීවිතයක් මේ දෙදෙනාටම ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මකර ලග්න හිමියන් කන්‍යා ලග්න හිමියන් විවාහයකට වඩාත් හොඳින් ගැලපෙනවා. දැන් අපි බලමු මකර ලග්න හිමියන්ට තුලා ලග්න හිමියන් විවාහයකට ගැලපෙනවද කියලා. සාමාන්‍ය ගැලපීමක් තියෙනවා. තුලා ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ සිකුරු, මකර ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ ශනි. අධිපතිවරුන් නම් හොඳ ගැලපීමක් තියෙනවා. නමුත් තුලා ලග්න හිමියන් කියන්නේ වායු රාශියක්, මකර ලග්න හිමියන් කියන්නේ භූමි රාශියක්. මේ දෙදෙනාගේ ශක්තියින් අතර නම් ගැලපීම අඩුයි. නමුත් අ, කවුරු හරි කෙනෙක් කැපවීමක් කරොත් සාමකාමී පෞල් ජීවිතයක් ගෙන යන්න පුළුවන්. මෙතනදී කියන්න ඕන විශේෂ දෙයක් තමයි තුලා ලග්න හිමියන් වැඩිපුර දෙයක් අපේක්ෂා කරනවා තමන්ගේ සහකරුගෙන් හරි සහකාරියගෙන් හරි. එතනදී මකර ලග්න හිමියා ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරනවාද ඒ තරමට කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගිනවා. මෙතන තමයි පොඩි සිත් තැවුලක් මතභේදයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. කවුරු හරි කෙනෙක් කැපවීම කරනවා නම් තේරුම් ගන්නවා නම් මකර ලග්න හිමියෙකුට තුලා ලග්න හිමියෙකුට සාර්ථක සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මකර ලග්න හිමියන්ගේ විවාහයකට වෘශ්චික ලග්න හිමියන් ගැලපෙනවාද කියලා බැලුවොත් සාමාන්‍ය ගැලපීමක් තියෙනවා. හැබැයි හොඳටම ගැලපෙනවා කියලා නම් කියන්න බෑ. මකර ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ ශනි, වෘශ්චික ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහය වන්නේ කුජ. මේ අධිපතිවරුන් දෙදෙනා අතර සාමාන්‍ය ගැලපීමක් තියෙනවා. මේ නිසා යම්කිසි මතභේදයක් ඇති වුණොත් සමාදාන වෙනවා. ආර්ථික වශයෙන් නම් හොඳ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අන්‍යෝන්‍ය අවබෝධය නම් තරමක් දුරට අඩුයි. කෙසේ වෙතත් හොඳ කේන්දර ගැලපීමක් සිදු කළ විවාහයට ගියොත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඊළඟට මකර ලග්න හිමියන්ට ධනු ලග්න හිමියන් විවාහයකට ගැලපෙනවද කියලා බැලුවොත් සාමාන්‍ය ගැලපීමක් තියෙනවා. ඔබට විවාහ යෝජනාවොත් ඒ කියන්නේ මකර ලග්න හිමියන්ට විවාහ යෝජනාවොත් ධනු ලග්න හිමියන් ඔබගේ අවසාන තීරණ විදිහට තියාගන්නවා නම් හොඳයි. ධනු ලග්න හිමියන්ට ගොඩක් අදහස් අයිඩියාස් තියෙනවා. ඉතින් මේ ධනු ලග්නීය හැම වෙලාවෙම මකර ලග්න හිමියන්ට උපදෙස් දෙන්න අදහස් ලබා දෙන උත්සාහ කරනවා. එතකොට මකර ලග්න හිමියන් ඒකට කැමති නෑ. ඒ කියන්නේ අදහස් ධනු ලග්න හිමියන්ගේ අදහස් පිළිගන්න කැමැත්තක් නෑ. මකර ලග්න හිමියන් කැමති තමන්ගේම අදහස් ක්‍රියාත්මක කරන්න තමයි. මෙතන තමයි පොඩි පොඩි මතභේද ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි ධනු ලග්න හිමියන් සහ මකර ලග්න හිමියන් කියන්නේ එක ළඟ රාශි ලග්න නිසා අෂ්ටමේ රාෂ්ටක ලග්නේ රාෂ්ටක වගේ ඒවල් එක ළඟ උදා වෙනවා. එතකොට එක්කෙනෙකුට ප්‍රශ්නයක් ඉවරෙද්දී අනිත් කෙනාට ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට පවුල් වල ආරවුල් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මකර ලග්න හිමියෙක් සහ ධනු ලග්න හිමියෙක් විවාහයකට යනවා නම් හොඳ කේන්දර ගැලපීමක් සිදු කරලා විවාහයකට යන්න කියලා අපි ඉල්ලනවා. මකර ලග්න හිමියෙකුට තවත් මකර ලග්න හිමියෙක්ම විවාහයකට සුදුසුද ගැලපෙනවද කියලා කිව්වොත් වඩාත් හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඔබ දෙදෙනාගේම නැකත් වෙනස් වෙන්න ඕන. එහෙම නැකත් වෙනස් වෙලා මකර ලග්න හිමියෙක් සහ මකර ලග්න හිමියෙක් සමග විවාහයකට ගියොත් හොඳ ආදරයක් ආකර්ෂණයක් ඒ වගේම හොඳ දියුණු පෞල් ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. මකර ලග්න හිමියෙකුට කුම්භ ලග්න හිමියෙක් විවාහයකට සුදුසුයිද කියලා බැලුවොත් සාමාන්‍ය ගැලපීමක් තියෙනවා සුදුසුයි කියලා අපිට කියන්න පුළුවන්. කුම්භ ලග්න හිමියෙක් මෙතනදී පුරුෂයා වුණොත් ඒ පුරුෂයා මකර ලග්න හිමි කාන්තාව තමන්ගේ දියුණුව වෙනුවෙන් සහ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා යම්කිසි වාද විවාද ඇති වෙන්න පුළුවන්. රාශි අධිපතිවරුන් නම් ගැලපෙනවා. නමුත් මේ දෙදෙනා අතර තීරුම් ගැනීමේදී දුර්වලතා ඇති වෙන්න පුළුවන්. මේ නිසා
යම්කිසි මතභේද තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත් විවාහයකට යනවා නම් අනිවාර්යයෙන්ම කේන්දර ගැලපීමක් කරලා විවාහයකට ගියොත් ඒක ඔබට වඩාත් පහසු වෙන්න සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න ඉවහල් වෙන්න පුළුවන්. මකර ලග්න හිමියන්ට මීන ලග්න හිමියන් විවාහයකට ගැලපෙනවාද කිව්වොත් මෙතනදී අපිට කියන්න වෙන්නේ සාමාන්‍ය ගැලපීමක් තියෙනවා. නොගැලපෙනවා කියලා කියන්නත් බෑ. මීන ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහයා වෙන්නේ ගුරු, මකර ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහයා වෙන්නේ ශනි. මේ අධිපතින් අතර නම් ගැලපීමක් සාමාන්‍ය තියෙනවා. මීන ලග්න හිමියන් හැම වෙලාවෙම මකර ලග්න හිමියන්ට අදහස් ලබා දෙන්න උත්සාහ කරනවා. අයිඩියාස් ලබා දෙන්න උත්සාහ කරනවා. නමුත් මකර ලග්න හිමියන් ඒ අදහස් පිළිගන්න තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙතනද තමයි වාද විවාද, මතභේද, ගැටුම්, සිත් තැවුල් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. කවුරු හරි කෙනෙක් කැපවීමක් කරනවා නම් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැනටමත් මකර ලග්න හිමියෙක් සහ මීන ලග්න හිමියෙක් ආදරය කරනවා නම් විවාහයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හොඳ කේන්දර ගැලපීමක් සිදු කරලා විවාහයකට යන්න කියලා අපි ඉල්ලනවා. මේ වීඩියෝ නරඹපු ඔබට අවධාරණය කරන්න ඕන කරුණ තමයි මේක මූලික ජ්‍යොතිෂමය විග්‍රහයක් විතරයි. මේක මූලික කරගෙන පදනම් කරගෙන ඔබට විවාහය සම්බන්ධයෙන් මූලික තීරණයකට එළඹෙන්න පුළුවන්. මෙතන ඉඳන් තව හොඳ කේන්දර බැලීමක් කරන්නම ඕන. එතකොට තමයි ඔබ දෙදෙනා විවාහයකට සුදුසුද නුසුදුසුද කියන එක සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ ඔබට යම් තාක් දුරකට හෝ තමන්ගේ සහකරු සහකාරිය සම්බන්ධයෙන් පොඩි හරි අදහසක් ලබා ගන්න උපකාර වෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙමනම් වීඩියෝ නැරඹුව ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.